අපේ අයගම ප්‍රදේශයේ ධම්මානන්ද විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ චාරිකාවක් විදිහට තමයි මේ පින්තෑන ප්ලාන්ටේෂන් කර්මාන්ත ශාලාවට ආවේ. ඒ එනකන් අපි දැනගෙන හිටියේ වල්ලපට ශාකය ඒ නමින් විතරයි. ඒකට අගෞට් ශාකය කියලාත් කියනවා. ගුරුවරු විදිහට අපි අගෞට් ශාකය ගැන එච්චර දැනුමක් තිබුණ නැහැ. හැබැයි මේ ස්ථානයට සහභාගී වුණාට පස්සේ අපේ දරුවන්ට විතරක් නෙවෙයි අපිටත් ඒ ගැන හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම පැලතවන් අතරින් එකක් අපේ අයගම ප්‍රදේශයේ තියෙන එක ගැන අපිට හරි ආඩම්බරයි. ඒ වගේම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ගොඩක් රැකියා අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ නිසා. ඒ වගේම මම ඇත්තටම මෙතනට එනකොට දැනගෙන හිටියේ මේ වල්ලපට ශාකය මගින් සෙන්ට් එකක් නිපදවනවා කියන කාරණාව පමණයි. ඒ වුණාට මෙතෙන්ට ආවට පස්සේ මම දැක්කා හඳුන්කවුරු නිෂ්පාදනය කරනවා, තේකොළ වර්ගයක් නිෂ්පාදනය කරනවා. අපේ දරුවන්ට අනාගතයේදී රැකියා අවස්ථා නිර්මාණය කරගන්න පුංචි කාලෙදිම මේ අවස්ථාව ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මොකද යැපුම් මානසිකත්වයෙන් මිදලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න දරුවන්ට මුලින්දම්ම මේ අවස්ථාව ලැබෙනවා. අපි මේ ශ්‍රේෂ්ඨ චාරිකාව නරඹන්න ආපු නිසා.